මේ වන විට වයස අවුරුදු 23ක් වන රංගන ශිල්පිනී හර්ෂි රසාංගා. ළමා නිලියක්ව ඇය ශේෂ්ත්‍රයට පැමිණෙනවා. ඒ ළමා වෙළඳ දැන්වීමක් කරහා. ඉන් අනතුරුවයි ඇයට සිරස ටීවී ඔස්සේ විකාශය වූ සුජාතා ටෙලිනාට්‍යයේ සුජාතාගේ චරිතය එසේත් නැතිනම් ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වීමට අවස්ථාව ලැබෙන්නේ. හර්ෂිගේ සිනමා දිවිය ආරම්භ වන්නේ උදුම්බරා චිත්‍රපටය හරහා. එය තිරගත වුණේ 2018 වර්ෂයේදී. ඉන් අනතුරුව ඇය සුජාත පුත්‍ර ටෙලිනාට්‍යයටද රංගනයෙන් දායකත්වය ලබා දෙනවා. හර්ෂිගේ පළමු මියුසික් වීඩියෝ වන්නේ නදීමල් පෙරේරා සමගින් රංගනයෙන් දායක වූ ආදරියේ මියුසික් වීඩියෝව. හර්ෂිගේ ටෙලිනාට්‍ය හදවතේ කතාව, තාදී, හිතුවක්කාරී, ලංවී, නම්බර් 9 වැනි ටෙලිනාට්‍ය රැසකටම ඇය සිය රංගන දායකත්වය ලබා දෙනවා. එමෙන්ම තාදී ටෙලිනාට්‍යයට ඇයට වසරේ නැගී යන ටෙලිනාට්‍යයට හිමි සුමති සම්මානය දිනා ගැනීමටත් අවස්ථාව ලැබෙනවා. හර්ෂිට හැදුණු කටකතා. කටකතා කියන එක ඉතින් හැම නිලියකටම සාමාන්‍ය දෙයක්නේ. හර්ෂිට මුලින්ම කටකතාවක් හැදුනේ කවිඳු මදුෂාන් එක්ක. හර්ෂි ඔහු එක ගොඩක් ටික්ටොක් කරලා සමාජ මාධ්‍යවලට මුදාහරින නිසා හැමෝම හිතුවා කවිඳු කියන්නේ හර්ෂිගේ ප්‍රේමමතා කියලා. හැබැයි හර්ෂිනා කියන්නේ ඔහු ඇගේ හොඳ යාළුවෙක් කියලා. ඒ වගේම ඇයට නදීමාල් පෙරේරා එක්කත් ප්‍රේම සම්බන්ධතාවයක් තියෙනවා කියලා කටකතාවක් හැදුණා. ඒ උන් දෙදෙනා රංගපාපු මියුසික් වීඩියෝව නිසා. හර්ෂිගේ විවාහය. හර්ෂිගේ විවාහය සිද්ධ වෙන්නේ ඇයට වයස අවුරුදු 20 දී. ඒ කටාර් ගුවන් සමාගමේ ගුවන් නියමුවරයෙක් වන මහින් අනුරාධත් එක්ක. මහින් හර්ෂිට වඩා අවුරුදු 6ක්ම වැඩිමල් කියලා තමයි හර්ෂිනා කියුවේ. කොහොම වුණත් ජනප්‍රියත්වයේ ඉහළම රැඳී සිටියේදී හර්ෂි ඔහු සමගින් විවාහ වෙලා කටාර් දේශයේ පදිංචියට යනවා. කොහොම වුණත් ටික කාලෙකින්ම ඒ කියන්නේ අවුරුද්දකින් වගේ ඇයි ඔහුගෙන් දික්කසාද වෙලා ආපහු ලංකාවට එනවා. හර්ෂිගේ කොණ්ඩ මෝස්තර. හර්ෂි වැඩිපුරම බැනුම් අහන්නේ ඇගේ කොණ්ඩ මෝස්තර වලට සහ ඇගේ ටැටු අලංකාර වලට. හර්ෂි හිටි හැටියම තමන්ගේ කොණ්ඩේ කපලා කොණ්ඩේ වෙනස් කරලා ඒ වගේම ඇය ගොඩක් ටැටූස් වලට නැඹුරු වුණා. හර්ෂි කියන විදිහට නම් දැන් ඇගේ ඇඟේ ටැටූස් 25කටත් වඩා තියෙනවලු. කොහොම වුණත් මේ නිසා හර්ෂිගේ ස්වභාවික සුන්දරත්වය නැති වුණා කියලා ඇයට සමාජ මාධ්‍ය වලින් ලොකු විවේචනයක් ආවා. ඉතින් දැන් නම් හැමෝම කියන්නේ මේ කොණ්ඩ මෝස්තර ඒ වගේම ටැටූ විලාසිතා ඇයට ගැලපෙන්නේ නැහැ කියලා. හැබැයි සමහර අය නම් මේකට ගොඩක් හොඳ කියලා තිබුණා. හර්ෂිගේ පළමු ගීතය. රංගන ශාස්ත්‍රයෙන් නිමත් වුණාට පස්සේ හර්ෂි ගායිකාවක් විදිහට තමයි ශාස්ත්‍රයට පැමිණෙන්නේ. ඒ සම්මත බින්දා කියන ගීතය හරහා. මේ ගීතය අතිශය ජනප්‍රිය වුණා ඒ ගීතයේ තිබුණු රැප් කොටසක් නිසා. කොහොම වුණත් මේකට සමාජ මාධ්‍යයේ හොඳ නරක ප්‍රතිචාර දෙවිදිහටම ලැබෙනවා. ඉන්පසු ඇය විවිධ ගීත ගණනාවක් සමාජ මාධ්‍ය හරහා මුදා හැරියා. ඒවටත් හොඳම ප්‍රතිචාර ලැබුණා. කොහොම ඒ වගේම හර්ෂි මේ ටැටූ සහ කොණ්ඩ මෝස්තර වලට පෙළඹිලා තියෙන්නේ ඇගේ ගායිකාවක් වීමේ සිහිනය නිසාමයි. හර්ෂිගේ අනියම් සම්බන්ධතාවය. මහින් එක්ක දික්කසාද වීමටත් පෙර ඔහු ඇයට බානුක රාජපක්ෂ සමග ප්‍රේම සම්බන්ධතාවයක් තිබිලා තියෙනවා. ඒ වන විට බානුක රාජපක්ෂත් විවාහක පුද්ගලෙක්. ඔහුත් සිය බිරිඳගෙන් දික්කසාද වෙලා නැතුව තමයි හර්ෂිත් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් පටන්ගෙන තිබුණේ. හැලහැප්පීම් මැද්දේ මේ ප්‍රේම සම්බන්ධය වසරක පමණ කාලයක් තිබිලා තියෙනවා. කොහොම හරි හර්ෂි විවිධ ප්‍රශ්න නිසා මේ සම්බන්ධතාවය නතර කළා දාලා තියෙනවා. ඊට පස්සේ බානුක ප්‍රේම සම්බන්ධතාවය පවතින කාලේ ඔහු ඇයට දුන්නු ලක්ෂ 9ක රන්මාලය ආපහු ඉල්ලලා තියෙනවා. හැබැයි ඉතින් ඒ වෙනකොටත් හර්ෂි ඒක උකස් කරලා තමයි තිබිලා තියෙන්නේ. මෙන්න මේක නිසා බානුක හර්ෂිට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. අන්තිමට හර්ෂිට අත්අඩංගුවටපත් වෙන්න සිද්ධ වෙනවා. කොහොම වුණත් ඉන්පස්සේ ඇය අප ලබා නිදහස් වෙනවා. මේ වෙනකොට නම් හර්ෂි සමාජ මාධ්‍යවල වැඩිපුර